අයිබෝන් නිකේරිත් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට ගෙනලා තියෙන තවත් එක After Effects tutorial එකක්. ඉතින් මෙන්න මේ tutorial එකේදී අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ text effect එක. එහෙම නැත්නම් text in animation එක කොහොමද හදන්නේ කියලා. ඒ වගේම තමයි මෙන්න මේ වීඩියෝ එකේදී අපි ඔයාලට පෙන්නන්නේ background එක හදාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් ඔයත් මෙන්න මේ වගේ After Effects tutorials ඒ වගේම Premiere Pro tutorials වගේ video editing tutorials බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ Nikki Edits YouTube channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙන් ඔයා යම්කිසි දෙයක් ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම comment කරගෙන යන්න. අපි කෙලින්ම After Effects අතට ගිහිල්ලා කොහොමද මෙන්න මේ වීඩියෝ එකේ මම නැත්නම් මෙන්න මේ text animation එක හදන්නේ කියලා බලන්න. හරි මුලින්ම අපි මෙන්න මේ විදිහේ composition එකක් හදාගෙන තියෙනවා. තප්පර 10ක composition එකක්. මේ composition එකට තමයි අපි මේ text එක දාන්න යන්නේ. ඉතින් මම මුලින්ම text layer එකක් අපි හදා ගන්නවා after කියලා type කරගමු. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මම මේක center කරගන්නවා. ඊළඟට මම කරන්නේ මෙන්න මේ තියෙන after කියන text layer එක right click කරලා create එකට ගිහිල්ලා create shape from text කියන එක දෙනවා. එතකොට ඔයාලට පේනවා අපේ text layer එක hide වෙලා ඊට පස්සේ shape layer එකක් හැදුනා අපේ text එකේ. ඉතින් මේ text shape layer එක expand කරලා contents වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මේ අකුරු තියෙන අකුරු පහට වෙන වෙනම shapes පහක් හැදිලා තියෙනවා. ඉතින් මේ A කියන shape එක ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන A කියලා දෙකක් හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන පළවෙනි A කියන shape එකේ තියෙන ඇත්තටම මෙන්න මේ වටේ තියෙන border එක එහෙම නැත්නම් වටේ තියෙන කෑල්ල තමයි පළවෙනි A එකේ තියෙන්නේ. දෙවෙනි මේ A කියලා හැදලා තියෙන shape එක මෙන්න මේ ඇතුළේ තියෙන කෑල්ල. ඉතින් සාමාන්‍යයෙන් step තියෙන text වලින් අපි shape එකක් හැදුවොත් මෙන්න මේ වගේ ඇතුලේ වෙනම කෑල්ලක් තියෙන මොකක් හරි අකුරක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ shape layers දෙකක් හැදෙනවා. ඒවට බලා ගන්න පුළුවන් මෙතන R එක ඇතුලට ගියාමත් මේ outer එක මේක inner එක. අර මෙතන select වෙනවා පේනවා මේක outer මේක inner. ඉතින් මේ E වගේ එකකට ගියාම එකයි තියෙන්නේ මොකද ඒක ඇතුලේ වෙනම fully enclosed වෙච්ච කෑලි නැති නිසා. හරි. ඊළඟට අපි කරන්න යන්නේ මෙන්න මේ අකුරෙන් අකුර එකින් එක animate කරගන්න. ඉතින් ඒක කරගන්න මම මේ එක අකුරක් expand කරලා මේ අකුරෙත් ඇතුලේ තියෙන මෙන්න මේ shape එක ඇතුලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් path එකක්. ඉතින් මම කරන්නේ මේ හැම අකුරකම හැම shape එකකම path එක keyframe කරගන්නවා. අර මේ stopwatch button එක click කරාම මේ හැම අකුරකම path එක keyframe කරගන්න පුළුවන්. ඉතින් මම ඔන්න ඔය විදිහට හැම අකුරකම path එක keyframe කරගන්නවා. ඉතින් ඔයා මෙන්න මේ හැම අකුරකම තියෙන මේ shape වල path එක keyframe කරගත්තට පස්සේ ඔයාට මේ layer select කරලා view එකේ බුවාම ඔයාට බලා ගන්න පුළුවන් අර අපි keyframe කරපු path ටික ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ඇත්තට මේ උඩ තියෙන layers දෙකෙන් කියන්නේ A අකුරේ තියෙන path ටික මේක F එක මේක T එක මේක E එක අර මං කිව්වා R එකෙත් දෙකක් තියෙනවා කියලා. එතකොට මේ යට තියෙන layers මෙන්න මේ තියෙන keyframes දෙකෙන් කියවෙන්නේ මෙන්න මේ R එකේ path එකේ behavior එක. ඉතින් අපි මුලින්ම මෙන්න මේ A අකුර keyframe කරලා animate කරගමු. ඉතින් ඒකට මම මෙන්න මේ අපේ දැන් මේකනේ final position එක. ඒක නිසා මම මෙන්න මේ keyframes දෙක අරගෙන drag කරගෙන ගිහලා ඔන්න ඔය වගේ තැනකින් දානවා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ A කියන අකුර animate කරගන්න යන්නේ. ඒකට මම අපේ selection tool එක අරගෙන පොඩ්ඩක් ඔන්න ඔය විදිහට zoom කරගෙන ඊට පස්සේ මම මෙන්න මේ path දෙක මෙතනින් select කරගන්නවා. පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන මෙන්න මේ එක තිතකට එකට කියන්නේ vertex එකක් කියලා. එතකොට මෙන්න මෙහෙම ඔක්කොම ටික select කරවතින් ඔයාලට පේනවා මෙන්න මේ A අකුර අපිට වෙන වෙනම මේ A අකුරේ path එක move කරන්න පුළුවන්. හරි. ඒ වුණාට දැන් අපිට ඇත්තටම පළවෙනිම keyframe එක, කියන්නේ මුලතෙම තියෙන keyframe එකේදී කරගන්න ඕනේ මුළු ඒකම select කරලා මට මේ අපේ තියෙන මේ composition එකෙන් එළියට ඇදලා ගන්න ඕනේ. ඒකට මම මෙන්න මේ vertex එකකින් අල්ලලා shift එක ඔබාගෙන එළියට ඇදගෙන යනවා. එතකොට ඔයාලට පේනවා straight line එක තමයි එළියට ගියේ. ඉතින් ඔයා shift එක ඔබා ගන්න නැතුව කරොත් මේක එහෙම යන්න පුළුවන්, උඩ පහතත් යන්න පුළුවන්. එහෙම නැතුව මට මේක කෙලින් ගන්න ඕන නිසා මම shift එක ඔබාගෙන කරා. හරි. දැන් ඔයාලට මේක බලා ගන්න පුළුවන් animation එක එළියේ ඉඳන් ඔන්න ඔය විදිහට ඇතුළට එනවා. මට ඇත්තටම ඕනේ මෙන්න මේකේ මෙන්න මේ හරියේදී විතර මෙන්න මේ මුල් තියෙන vertex දෙක විතරක් මෙතෙන්ට එන්න. මුල් තියෙන vertices දෙක විතරක් මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ අකුරේ ඉතුරු කැලි ටික හරි position එකට එන්න. ඒක නිසා මම කරන්නේ මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන අන්තිම කියන්නේ final අපේ position එකට එන්න ඕන keyframes දෙක select කරලා ඒක copy කරලා control C එකෙන් paste කරනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතෙන්දී ආයේ keyframes දෙකක් හැදුනා.
ඊළඟට මම කරන්නේ මෙන්න මේ තියෙන vertex දෙක නැතුව ඉතුරු vertices ටික විතරක් select කරලා ඒ ටික ආයෙ මම අපේ composition එකෙන් එළියට ඇදගෙන යනවා. ඉතින් ඒක කරන්න ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ තැනක ඉඳගෙන drag කරගෙන ගියාම එක vertex එකක් select වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් shift එක ඔබාගෙන ඔයාලට අවශ්‍ය vertex ටික විතරක් ඔන්න ඔය විදිහට select කරගන්න. එතකොට මම මෙතෙන්දි කරන්නේ මෙන්න මේ තියෙන vertex දෙක නැතුව ඉතුරු vertices ටික විතරක් select කරගන්න. එතකොට ඔයාලට පේනවා select වෙලා නැතිව මේ වගේ transparent පේන්නේ. select වෙලා තියෙනවා මෙන්න මේ විදිහට full solid එකක් විදිහට පේනවා. හරි. දැන් මම මේ වගේ එක vertex එකකින් click කරලා shift එක ඔබාගෙන drag කරගෙන එළියට ගියොත් ඔයාලට පේනවා අර මං select කරපු ටික විතරයි එළියට ගියේ. අර select කරපු නැති keyframes දෙක එහෙම නැත්නම් මේ vertex දෙක මෙතනම තියෙනවා. දැන් ඔයා මේක play කරලා බලුවොත් ඔයාලට පේනවා මුලින් අර vertex දෙක විතරක් ඇවිල්ලා ඊට පස්සේ තමයි අපේ කොර එන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේක ඇනිමේෂන් එක ටිකක් ස්මූත් අවුට් කරගන්න ඕනේ. ඒකට මම මෙන්න මේ ටික ඔන්න ඔය විදිහට select කරලා ඉවර වෙලා F9 එක ඔබනවා. එතකොට මේ ටික easy වෙනවා. ඊට පස්සේ අපි යනවා graph editor එකට. මෙතෙන්දී ඔයාලා බලන්න මෙතන value graph එක නැතුව speed graph එකේ select වෙලා තියෙනවද කියන එක අනිවාර්යෙන් බලන්න පල්ලෙහායි. ඊට පස්සේ මම මෙන්න මෙතනින් මෙන්න මේ තියෙන pointer එකක් select කරලා drag කරගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහේ graph එකක් ඇඳ ගන්නවා. මෙතනත් ඔන්න ඔය විදිහට drag කරලා select කරලා ඔන්න වගේ graph එකක් ඇඳ ගන්නවා. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඔය වගේ animation එකක් තමයි අපි finally ඇඳලා තියෙන්නේ. ඉතින් මට මෙන්න මේ අපි ඇඳපු animation එකේ speed එක පොඩ්ඩක් වැඩි වගේ අඩුයි වගේ තේරෙනවා. ඒක නිසා මම කරන්නේ මෙන්න මේ තියෙන keyframes ටික ඔක්කොම select කරලා alt එක ඔබාගෙන ඔන්න ඔය විදිහට ලං කරනවා. එතකොට ඔයාලට පේනවා අපි මේ keyframe එක ලං කරාට අනිත් keyframes ටිකත් ලස්සනට ලං වුණා. ඉතින් ඔන්න ඔය වගේ animation එකක් තමයි අපි ඒ අකුරට හදලා තියෙන්නේ. ඊළඟට අපි F අකුර animate කරන්න තමයි යන්නේ. ඒ F අකුරට සම්බන්ධ path එක තමයි මෙන්න මේ තියෙන්නේ. මම F අකුරට සම්බන්ධ path එක ඔන්න path එකේ final position එක ඔන්න ඔය වගේ තැනකට ගෙනහිල්ලා ඊට පස්සේ මම මෙන්න මේ වගේ position එකකට ගිහිල්ලා F අකුරම select කරලා ඒකේ මම මෙන්න මේ vertex එකකින් අල්ලලා shift එක ඔබාගෙන උඩට ඇදගෙන යනවා. ඔයාලට පේනවා F එක ඔන්න ඔය පල්ලෙහාට එනවා. හරි. ඒකෙත් මම කරන්නේ මෙන්න මේ වගේ position එකකට ගිහිල්ලා අපේ final position එකේ keyframe එක අරගෙන copy කරලා අන්න ඔය විදිහට paste කරගන්නවා. හරි. මෙතෙන්දි මට වෙන්න ඕනේ අපේ F අකුරේ ඔක්කොම තියෙන මේ යට තියෙන vertices ටික පල්ලෙහාට එන්න ඕනේ. හැබැයි මෙන්න මේ උඩ දෙක විතරක් ඉතුරු වෙලා. ඒක නිසා මම මෙන්න මේ frame එකේදී උඩ තියෙන vertex දෙක විතරක් select කරලා click කරලා shift එක ඔබාගෙන ඔන්න ඔය විදිහට උඩට ඇදගෙන යනවා. හරි. දැන් ඔයාලට පේනවා ඔන්න ඔය වගේ තමයි පේන්නේ. මේක ඔන්න play කරලා බලනකොට ඔයාලට පේනවා F එකේ යට ටික මුලින් ඇවිල්ලා අර උඩ තියෙන vertex දෙක විතරක් ඔන්න ඔය විදිහට ලස්සනට පල්ලෙහාට එනවා. ඊට පස්සේ මම මෙන්න මේ දෙක select කරලා F9 එක ඔබලා ECs කරගෙන ඊට පස්සේ මේකටත් කලින් වගේම පොඩි graph edit එකක් දෙනවා පොඩ්ඩක් smooth out කරන්න අපේ animation එක. ඒකෙත් මට පොඩ්ඩක් speed එක අඩු වුණා නම් හොඳයි කියලා හිතුවා. speed වැඩි වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒක තමයි ඔන්න ඔය විදිහට speed එක වැඩි කරනවා. හරි. ඔන්න ඔය විදිහට ඔය ස්ටෙප්ස් ටිකම රිපීට් කරගෙන අනිත් කීස් අනිත් මේ තියෙන ටෙක්ස්ට් එක එහෙම නැත්නම් ලෙටර්ස් ටික අපි keyframe කරගන්න ඕනේ. ඊළඟට මම T එක keyframe කරගන්නවා. ඔන්න ඔය විදිහට එහාට ගිහිල්ලා letter එකම අල්ලලා මම මේක පල්ලෙහාට ගෙනියනවා. පල්ලෙහාට ගෙනහිල්ලා ඒ keyframe එක ඔන්න ඔය වගේ කරලා හරි එකට ගිහිල්ලා final keyframe එක copy paste කරනවා. ඊට පස්සේ මෙතෙන්දි මට ඕනේ ඇත්තටම මේ යට තියෙන ටික පස්සේ එන්නේ. ඒක නිසා මම මෙන්න මේ වගේ ඉස්තනකින් අල්ලලා ඒ තියෙන vertex ටික විතරක් select කරලා shift එක ඔබාගෙන මේ විදියට පල්ලෙහාට ඇදගෙන යනවා. ඉතින් බලා ගන්න පුළුවන් T එකත් අර විදියටම animate වෙනවා. පස්සේ ඒ ටිකත් F9 ඔබලා keyframe කරගෙන graph එක පොඩ්ඩක් edit කරගන්න ඕන ඔය විදියට. ඉතින් ඔන්න ඔය procedure එක ඊළඟට මම E එකට කරන්න යන්නේ. ඒ keyframe එක ඔන්න වගේ ආට ගත්තා. මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා මම E එකේ ඔක්කොම points ටික select කරලා drag කරගෙන උඩට යනවා shift එක ඔබාගෙන කරන්නේ. පස්සේ ආයෙ මැද හරියට ගිහිල්ලා final position එක copy කරලා paste කරනවා. ඒකෙත් මට මෙන්න මේ උඩ තියෙන keyframe දෙක පස්සේ එන්න ඕනේ. ඒක නිසා උඩ තියෙන දෙක විතරක් select කරලා shift එක ඔබාගෙන ඔන්න ඔය විදියට උඩට ගිහිල්ලා තාරින්න. ඒකටත් same thing
ෆයිනලි ආරකට එතකොට පාත් දෙකක් තියෙනවා මෙන්න මේ ඉන තියෙන මෙස් ශේප්පකට පාත්තකයි අවුට ශේප්පකට පාත්තක එක නිසා මේ දෙක මාරගෙන තම අපි ඇනිමේට් කරන්න ඕන ඔන්න විදිහට ඉස්සරහට ගෙනිච්ච මේ වගේ පොසිෂන් එකකට ගිහිල්ලා ආරකම සිලෙක්ට් කරලා ශිෆ්ට් එක ගාගෙන මම එළියට ඇදගෙන යනවා ඊපස්සේ මෙන්න මේ වගේ මැද තැනකට ගිහිල්ලා මේ දෙකම සිලෙක්ට් කරලා කොපි කරලා පේස්ට් කරනවා ආරකෙත් ඒ ටික මට පස්සේ එන්න ඕනේ ඒක නිසා මම ඒ ටික ශිෆ්ට් එක ගාගෙන ඔන්න විදිහට එළියට ඇදලා දානවා ඊපස්සේ මේ දෙකම සිලෙක්ට් කරලා F9 එක ඔබනවා graph editor එකට යනවා දැන් මෙතන පාත් දෙකක් සිලෙක්ට් කරලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මෙතන මෙන්න මේ විදිහට drag කරගෙන සිලෙක්ට් කරලා ඉවර වෙලා තමයි අපි graph එක edit කරන්න ඕනේ නැත්නම් එකක් විතරක් එනවා මෙන්න මේ වගේ නිකන් සිලෙක්ට් කරලා කරවතින් ඔයාලට පේනවා එක පාත් එකක තියෙන graph එක විතරයි edit වෙන්නේ අනිවාර්යයෙන්ම මෙතන මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඉවර වෙලා drag කරගෙන යන්න right දැන් අපි පාත්ස් ටික ඔන්න ඔය විදිහට ඇනිමේට් කරගෙන ඉවරයි ඒකේ අපි ඊළඟට අපිට පුළුවන් මේ key frames ටික පොඩ්ඩක් එහෙම කරලා පුරු එන ස්පීඩ් එක එහෙම වෙනස් කරලා ඔය විදිහට හදාගන්න හරි දැන් ඔයාලට පේනවා කොයි විදිහටද අපේ text animation එක තියෙන්නේ කියලා ඊළඟට අපි මේකට පොඩ්ඩක් background එකක් දාගමු ඉතින් background එකක් දාගන්න මම මුලින්ම ගිහිල්ලා pen tool එක අරගෙන මෙතන fill එකක් අපි ෆිල් එක නන් කරනවා ෆිල් එක මෙතෙන් නන් දෙන්න පුළුවන් ෆිල් එක උඩ ක්ලික් කරලා ස්ට්‍රෝක් එක enable වෙලා නැත්නම් ස්ට්‍රෝක් එක enable කරන්න මෙන්න මෙතන solid color එකකින් අට මෙතනින් size එක තෝරන්න පුළුවන් මම දැනට වගේ 7ක් විතර තියලා මෙන්න මේ වගේ straight line එකක් අඳ ගන්නවා අපි අපේ මේ composition එකෙන් එළිය තමයි මේක ඇඳගෙන තියෙන්නේ ඊට පස්සේ මම මෙන්න මේ shape layer එක ඇතුළට ගිහිල්ලා මේකේ තියෙන contents කියන එකේ මෙන්න මෙතන තියෙන play button එක select කරාම මේ වගේ menu එකක් එනවා මේකේ තියෙනවා මෙන්න මේ repeater කියන එක එක click කරාම මෙන්න මේ වගේ repeater කියලා එකක් වැටෙනවා මේකේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන copies කියලා ගන්න copies කියන එක වැඩි කරනකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ අර අපි අඳපු shape එකේ copies ටිකක් වැටලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ repeater එක ඇතුලේ තියෙනවා transform කියලා repeater එකේ මෙන්න මේකේ තියෙනවා position කියලා. ඔන්න ඔය position එක එහෙම කරන්න ඔයාලට පේනවා අපේ මුළු composition එක වැහෙන්නම අපිට අර ඉරි ටික හදා ගන්න පුළුවන්. ඉතින් මම copies ප්‍රමාණය තව චුට්ටක් වැඩි කරලා එතන position එකෙන් එහෙම කරලා අපි හදා ගන්න ඕනේ. ඔන්න ඔය විදියට ඒ තියෙන composition එක වැහෙන්න. ඊට පස්සේ මම මේ shape layer එක අරගෙන පල්ලෙහාට දා ගන්නවා. හරි. ඒ ඔයාලට මෙතන මේ stroke එකේ color එක change කරන්න ඕන නම් මෙතනින් ගිහිල්ලා ආට ඕන කල එකක් මේකට දෙන්න පුළුවන් ඊළඟට මම මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇනිමේට් කරගන්න යූස් කරනවා ටර්බියුලන්ට් ඩිස්ප්ලේස් කියන මෙන්න මේ ඉෆෙක්ට් එක. මම මේක ට්‍රැක් කරගෙන ඇවිල්ලා අපේ ෂේප් ලේයර් එකට දානවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ ඩිස්ප්ලේස්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා අපේ මෙන්න මේ ඉරි ටිකට. ඔයාලට මෙතන මෙන්න මේ ඉවලූෂන් කියන එකේ රවුම කරකවන්න පේනවා. අපේ මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඇනිමේට් වෙනවා. හරි ඉතින් ඊළඟට මම මේක කන්ටිනියස්ලි ඇනිමේට් වෙන්න ඕන නිසා කරන්නේ මෙන්න මේ ෂේප් ලේයර් එක ඇතුලේ ඊපස්සේ මේකේ ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා ඉෆෙක්ට්ස් වල ටර්බියුලන්ට් ඩිස්ප්ලේස් කියන එකේ ඉවලූෂන් කියන එකේ මෙන්න මේ ස්ටොප් වොච් එක උඩ ඕල්ට් එක ඔබාගෙන ක්ලික් කරනවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ එක්ස්ප්‍රෙෂන් එක ඕන් වෙනවා. මෙතන තියෙන එක්ස්ප්‍රෙෂන් එක අයින් කළා මම මෙතන ලියනවා එක්ස්ප්‍රෙෂන් එක ටයිම් ගුණ කිරීම එහෙම නැත්නම් star 40 කියලා. දැන් ඔයාලට මේක ප්ලේ කරාම බලා ගන්න පුළුවන් මේ ටෙක්ස්ට් එකත් එක්ක කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක ඇනිමේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් හරිම සිම්පල් ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් මෙන්න මේ වගේ කයිනටික් ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් කරගන්න. හරි මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා මෙන්න මේ ටෙක්ස්ට් ඇනිමේෂන් එක දාන්නේ කොහොමද කියලා ඒ වගේම මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇනිමේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ටියුටෝරියල් එකෙන් ඔයා මොනවා හරිම දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න. මෙන්න මේ ටියුටෝරියල් එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ටියුටෝරියල්ස් ඉස්සරහටත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ නිකේඩිට් YouTube channel එක subscribe කරගෙන යන්න. අපි නැවතත් අලුත් ටියුටෝරියල් එකකින් හම්බෙමු.